තියෙන proxy අපි බලමු කොහොමද proxy setup කරගන්නේ කියලා. ඉතින් ඔයාගේ device එකට මම link එකක් දාලා තියන්නම් description එකේ. ඉතින් එතනින් මෙන්න මේ app එක download කරගන්න. මේ app එකෙන් තමයි අපි proxy කරන්න යන්නේ. ඉතින් මේ app එක setup කරගන්න ඕන මුලින්ම start දීලා interface එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් මේ get කියන එක තමයි දෙන්න ඕන. මෙතනින් get දුන්නාට පස්සේ අපි මේ කට්ටියන්ගේ login වෙන තැනට එක්ක යනවා. ඊට පස්සේ අපිට තියෙන login වෙන්න මෙතන මේ පහළින්ම තියෙන ටික් එකක් දාන්න. ඒ ටික් එක ඔය කට්ටියට දානවා පේනවා ඇති. ඒ ටික් එක දාලා ඊට පස්සේ login in with Google කියලා දීලා ඊට පස්සේ අපිට Google account එකක් දෙන්න තියෙන්නේ. ඉතින් මම මේ විදිහට මේ Google account එකක් දෙනවා. ඔය කට්ටියන්ගේ phone එකේ තියෙන Google account එකක් දෙන්න. ඊට පස්සේ Google account එක දුන්නාට පස්සේ මේක load වෙලා අපි අතට අරන් යනවා. මේ invite code එක skip කරලා දාන්න. ඊට පස්සේ ඔයාලා මේක අතට එක්කයි. ඊට පස්සේ ඔය කට්ටියන්ට මේක notification on කරලා තියාගන්න. ඊට පස්සේ ඔය කට්ටියන්ට redeem කරන්න gem වගේක් මේ app එකේ gem වලින් තමයි අපි membership එක buy කරගන්න ඕන. ඉතින් ඒක redeem කරගත්තට පස්සේ අපිට එනවා membership එක buy කරන්න. ඉතින් අපිට redeem කරගන්න ආපු gem ටිකෙන් තමයි අපි membership එක buy කරන්න ඕන. ඉතින් මේ UEIP කියන එකට එක්කන් ඇවිල්ලා අපිට membership එක buy කරන තැන පෙන්නනවා. ඉතින් පැය 4කට 250ක් කියලා පෙන්නනවා. ඔය කට්ටිය ඒක next කරගන්න. ඊට පස්සේ next කරගත්තට පස්සේ අර page එකට ඒ page එකට ඇවිල්ලා අපි payment එක කරගන්න ඕන. payment එක කරගත්තට පස්සේ මේ විදිහට වැටේ. ඊට පස්සේ මේ යටින් තියෙන refresh order progress කියන එක ඔබන්න ඕන 3 පාරක් විතර. ඊට පස්සේ අපේ order එක confirm වුණාට පස්සේ අපිට මෙතනින් back කරලා යන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙතනින් device කියලා තියෙනවා පළවෙනියටම ඔයාලට පේනවා ඇති පහළින්ම. එතන ගියාට පස්සේ අපිට device එක පෙන්නයි. ඒ cloud එකට log වුණාට පස්සේ මේ විදිහට තමයි ඔය කට්ටියන්ට පෙන්නන්නේ. ඊට පස්සේ මේ විදිහට අපිට තව device එකක් පෙනේ. ඊට පස්සේ අපි කරන්න ඕන මේ Google Play කියන එක ඔබලා ඊට පස්සේ අපි මේක sign in වෙන එක. ඊට පස්සේ sign in වෙන්න නම් ඔය කට්ටිය Gmail එකක් අලුතින් හදලා password එකක් අලුතින් හදලා ඔක්කොම ටික මතක තියාගෙන ඉන්න. ඉතින් මෙතනට ඔය කට්ටියන්ගේ අලුතින් හදපු Gmail එක ගන්න. ඉතින් මම මේ විදිහට මගේ Gmail එක ගන්නම් මෙතන. මම මෙතනට Gmail එක ගන්නවා මේ විදිහට. ඉතින් යාළුවනේ ඔය කට්ටිය හදාගත්තු Gmail එක මෙතනට මේ විදිහට ගන්න. මේ Gmail එක මෙතනට ගහගත්තට පස්සේ ඊළඟට කරන්න තියෙන next button එක ඔබන්න. next button එක ඔබලා ඊට පස්සේ එන තැන password එක ගන්න. password එක ගහන next දුන්නාට පස්සේ ආය agree කියලා දීලා ඊට පස්සේ මේ Gmail එක add කරගන්න ඕන ඔය කට්ටියන්ගේ මේකට. ඊට පස්සේ මෙතනින් cancel දීලා ඊට පස්සේ ඉස්සරහට ගිහලා not now දෙන්න ඕන. not now දුන්නාට පස්සේ ඔය කට්ටිය මේකේ Google service එකෙන් ඇවිල්ලා more කියලා එකක් ඇති. ඒක ඔබලා ඒක expect කරලා දාන්න. එතකොට හරි. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ Google Play Store එකට ගිහිල්ලා මේක expect දීලා refresh දීලා ඊට පස්සේ free file එක download කරගන්න. not now දීලා ඊට පස්සේ free file කියලා ගාලා search bar එකේ අපි free file එක download වෙන්න දාමු. ඉතින් ඊට පස්සේ free file එක download වෙන්න දාලා ඊට පස්සේ අපිට තව 3-4ක්ම ගන්න තියෙනවා. ඉතින් මේක download වුණාට පස්සේ අපි app ටික බලමු. මේ server එකේ ඉක්මනට download වෙනවා. ඒකින්ද කිසි ප්‍රශ්නයක් නැහැ. ගොඩක් වෙලා බලන් ඉන්න දෙයක් නැහැ. ඉතින් යාළුවනේ මම මේ කියලා දෙන විදිහටම ඔය කට්ටිය කරොත් එහෙම විතරයි මේක වැඩ කරන්නේ. ඒකින්ද මම කියලා දෙන විදිහටම මේක කරගන්න. Shadow turns to sun rays and on we'll go.
ඉතින් Free Fire එක මේ විදිහට ඩවුන්ලෝඩ් කරලා ඉවරනාට පස්සේ අපි ආම සර්ච් බාර් එකේ ගාගමු. ඊළඟට ඩවුන්ලෝඩ් කරන්න තියෙන්නේ අපිට ඔටෝ ක්ලිකර් කියන එක. ඔටෝ ක්ලිකර් එක අපි ඩවුන්ලෝඩ් කරගමු. මේකම ඩවුන්ලෝඩ් කරගන්න ඔය කට්ටියත්. ඊට පස්සේ අපි ආයෙම මෙතන සර්ච් බාර් එකේ මේ සර්ච් කරගන්න ඕන SDRTV app එක. SDRTV එකත් එහෙම ඩවුන්ලෝඩ් වුණාට පස්සේ අපිට කරන්න තියෙන්නේ Xback කියන ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් Xback එක අපි ඩවුන්ලෝඩ් කරගමු දැන්. ඉතින් මේ ඇප් ටික ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔය කට්ටිය කරන්න ඕන අපි Google එකට යන එක. Google එකට ගිහිල්ලා ඉතින් Google එකට අදාළ කරන link එක මම YouTube එකකින් දාලා තියන්නම්. මේ link එක paste කරගන්න ඕන copy කරන් ගිහිල්ලා. ඉතින් ඒක නිකම්ම paste කරන්නත් බෑ. ඔය කට්ටියන්ට මම ඒක කියලා දෙන්න. ඉතින් ඊළඟට ඔය කට්ටිය මේ විදිහට Chrome එක open කරගන්න. ඊට පස්සේ continuous gaming ඒ කියන්නේ ඔය කට්ටියන් තියෙන Gmail එක continue කරගන්න. ඊට පස්සේ මෙතනට paste කරන්න ඕනේ. ඒක copy කරන් ආවට පස්සේ මෙතන තියෙනවා send text කියලා එකක් තුන්වෙනියට. ඊට පස්සේ ඒක paste කියන එක ඔබන්න ඕන. එකපාරක් ඔබට paste වුනේ නැත්නම් එහෙම ඔය කට්ටිය මෙතන paste කරන්න බලන්න. paste කරලා නැත්නම් එහෙම ආයෙමත් අර කොළ පාට Wi-Fi launcher එකේ තියෙන මේ බෝලේ ඔබලා ඊට පස්සේ ආයෙමත් තුන්වෙනියට තියෙන send text කියන එක දීලා paste කියන එක දෙන්න. ඊට පස්සේ මේ විදිහට phone keyboard කියලා වැටේ. ඊට පස්සේ මෙතන paste කරන්න. ඊට පස්සේ මේ විදිහට ඊට පස්සේ මේක search කරගන්න. ඊට පස්සේ මේ විදිහට proxy droid කියලා එකක් ඒක download කරගන්න. ඊට පස්සේ දෙවෙනියට තියෙන එකක් download කරගන්න. තුන්වෙනියට තියෙන එකක් download කරගන්න. ඊට පස්සේ මේ download වෙච්ච ඔක්කොම ටික අපි බලන්න ඕන. මෙතන දකුණු පැත්තේ උඩින්ම 33ක් තියෙනවා පේනවා ඉතින් ඔය කට්ටියන්ට. ඉතින් මේ 33 ඔබලා download කියන folder එකට යන්න ඕන අපි. ඊට පස්සේ download folder එකට ගියාට පස්සේ මේ විදිහට පෙන්නයි. ඔය කට්ටිය මෙතනින් තුන්වෙනියට තියෙන එක ඔබන්න මුලින්ම. ඊට පස්සේ තුන්වෙනියට තියෙන එක ඉබුවට පස්සේ ඔය කට්ටියන්ට on කරන්න එකක් එයි. ඒක මේ විදිහට setting වලට ගිහිල්ලා on කරගන්න. ඊට පස්සේ මෙතනින් එකපාරක් back වෙන්න phone එකෙන් back වෙනවා වගේ. ඊට පස්සේ install දෙන්න. ඊට පස්සේ done දෙන්න. open දෙන්න එපා. ඊට පස්සේ මේකට install දෙන්න. ඊට පස්සේ done දෙන්න. open කරන්න යන්න එපා. ඊට පස්සේ ඔය කට්ටිය ආයෙමත් home එකට එන්න. home එකට ආවට පස්සේ අපිට කරන්න තියෙන වැඩ ටික තමයි ඊළඟට තියෙන්නේ. අපි බලමු එහෙම මොනවද කියලා. ඔය කට්ටිය මේ විදිහට home එකට ආවට පස්සේ මුලින්ම කරගන්න ඕන ඔය කට්ටියන්ගේ Free Fire application එක open කරගන්න එක. ඉතින් මේ විදිහට අපි Free Fire එක open කරගමු. ඉතින් මේ විදිහට වැටේ ඔය කට්ටිය open කරද්දී ඉතින් මේ විදිහට game එකට log වෙලා අපි මේක account එකක් හදාගන්න ඕන. අපි ඒ ටිකත් මේ විදිහට බලාගමු. account එක හදන්නේ කොහොමද? ඒ විස්තර ඔක්කොම ටික. ඉතින් මේ විදිහට log වුණාට පස්සේ ඔය කට්ටියන්ගේ මේකේ තියෙන Gmail එක continue කරගන්න ඕන. ඊට පස්සේ ඔය කට්ටියන්ට නමක් දාන්න. ඒ නමක් දාලා log වෙන්න. ඉතින් මම මේ proxy අයිතිකාරයාගේ නමමයි දාන්නේ. ඔය කට්ටියන්ට පේනවා ඇති. මේ proxy අයිතිකාරයාගේ නම දාලා ඊට පස්සේ මම let's go කියලා එකක් දෙන්නවා. නම දාන්න බැරුණා එතනට. ඊට පස්සේ මම මේ විදිහට දාගන්නම්. ඒත් බෑ තව ඔන්න දැන් පුළුවන් වුණා. ඉතින් අපි මේකට log වෙලා බලමු මුලින්ම මොන වගේ තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට log වුණා. ඊට පස්සේ මෙතනින් අනිවාර්යයෙන්ම ඉන්දියා කියලා එක දෙන්න ඕන. ඊට පස්සේ okay දෙන්න. ඊට පස්සේ අපි log කරයි. ඊට පස්සේ ගිහිල්ලා අපිට තියෙන්නේ අපේ normal Free Fire එකේ log වෙනවා වගේම ගිහිල්ලා මෙතන මේ ටික මේ කරලා ඊට පස්සේ මෙතනින් අපි download කරන් තියාගන්න ඕන collection එක remote animation ඒ ටික. ඉතින් මම ටිකක් skip කරා animify කරන්න තිබ්බ ටික. ඊට පස්සේ අපි ඒ ටික download කරලා මේ විදිහට back වෙලා ඇවිල්ලා ආයෙමත් අපි open කරගන්න ඕන proxy droid එක. proxy droid එක open කරලා ඊට පස්සේ මම මේ ගහන ටික මේ විදිහටම ගහ ගන්න ඕන. ඔය කට්ටියත්
මේ ඩිස්ප්ලේ එකේ දාලා තියන්නම්. ඒ ටික කොහෙන් හරි කොපි කරලා හරි ෆොටෝ එකක් ස්ක්‍රීන්ෂොට් කරලා හරි තා ඒක තියාගෙන මේ විදිහටම ගහගන්න. ඕකේ අයිකන් now කියලා දීලා මෙතන ගහගන්න ඕන මේ කියන මේ ගහන ටික මේ විදිහටම. ඉතින් මේකේ එක ඉලක්කමක්වත් වරද්දන්න එපා. මේ ෆ්‍රී සර්වර් එකේ කෝඩ් එක. ඉතින් මේක වරද්දගත්තොත් එහෙම ඔය කට්ටියන්ට account එක හදාගන්න වෙන එකක් නැහැ. හරියට මේ කියලා දෙන විදිහටම කරගන්න. ඉතින් මේ විදිහට අංක ටික ගාලා අවසානයේදී අපිට තව මේකේ ගොඩක් දේවල් හදන්න තියෙනවා. ඉතින් මේ විදිහට අංක ටික ගාගෙන ඉවර කරගමු අපි ඉක්මනට. ඉතින් මේ විදිහට ගාලා ඉවරුනම ඕකේ කියලා දීලා ඊළඟට පෝට් කියලා එකක් එතන පල්ලෙහාම නැති ඒක ඔබලා ඊට පස්සේ එතන පෝට් එක වෙනස් කරන්න ඕන. මම මේ පෝට් එකේ කෝඩ් එකත් එතරම් දාලා තියන්නම්. මේ නම් ටික ඒ විදිහටම දාලා මේ ඩිස්ප්ලේ එකේ වම් පැත්තෙන් හරි දකුණු පැත්තෙන් හරි මම මේ විස්තර ටික ඔක්කොම දාලා තියන්න. ඊට පස්සේ අපි බලමු මේකට දාන්න ඕන කෝඩ් එක. ඉතින් මෙතනට දාන්න ඕනේ කෝඩ් එක තමයි 5001 කියලා ගහලා ඕකේ දීලා ඊට පස්සේ අපි හිමීට පහළට යද්දී අපිට ආයෙමත් ටික් එකක් දාන්න එකක් තියෙනවා account information කියලා. ඒකට ටික් එක දාන්න. ඊට පස්සේ මෙතන user කියන තැනට ඔය කට්ටිය ගහන්න ඕනේ xmods කියලා. ඉතින් මම මේ ගහන විදිහටම දාගන්න. මෙහෙම ගත්තට පස්සේ ඔය කට්ටියන්ට ඊළඟට එනවා password එකක් කියලා එකක් ඉල්ලන්න. එතනට ඔය කට්ටිය ගහන්න ඕන simple වලින් free කියලා. ඉතින් එතනට simple වලින් free කියලා ගහුවට පස්සේ ඔය කට්ටියන්ගේ මේ app එකේ වැඩේ ඉවර වෙනවා. ඉතින් අපි බලමු ඒක password එක කියන තැන ටච් කරලා ඊට පස්සේ ගහන්න ඕන free කියලා FREE. ඔය කට්ටියන්ට මේක විස්තර ටික ඔක්කොම දකුණු පැත්තෙන් හරි වම් පැත්තෙන් හරි මම දාන්න අමතක කරන්නේ නැහැ. ඔය කට්ටිය ටික ස්ක්‍රීන්ෂොට් එකක් හරි ෆොටෝ එකක් හරි ගහගෙන හොඳට මතක තියාගන්න. බලාගෙන ටයිප් කරන්න පුළුවන් විදිහක තියාගන්න. කොලයක ලියලා හරි කමන්නේ පැත්තකින් තියාගන්න. ඉතින් මේ විදිහට free කියලා ගහලා ඊට පස්සේ okay දෙන්න ඕන. ඕකේ දීලා ඊට පස්සේ අපි හෝම් එකට යන් ආයෙමත් අපි අනිත් ඇප් එක හදාගන්න. ඉතින් ඔය කට්ටිය හෝම් ස්ක්‍රීන් එකට ඇවිල්ලා අපිට Wi-Fi ලාන්චර් එක පෙන්නන, ඒ ලෝගෝ එක පෙන්නන, ඒ රවුම ටච් කරලා ඊට පස්සේ ඔය කට්ටිය කරන්න ඕන. එතන අපිට එනවා පස්සේ හතරවෙනියට ඔප්ෂන් එකක් root management කියලා. ඊට පස්සේ ඒකේ all application දීලා ටික් එක දාන්න. ආයෙමත් ඕන නැත්නම් ආයෙමත් උඩ ටික් එක දාලා all application කියලා දීලා modify කියලා එක දෙන්න ඕන. ඊට පස්සේ success කියලා වැටේ. ඊට පස්සේ මේ යටින් තියෙන root කියන app එකට යන්න ඕන. ඉතින් අපි මෙහෙම කරගත්තට පස්සේ ඔයාගේ device එකේ Android කියලා වැටලා phone එක off වෙලා on වෙනවා වගේ වෙනවා. root වීමක් වෙනවා. ඉතින් අපි ඒක ඉවර වෙනකම් බලමු. ඊට පස්සේ අපිට හදාගන්න තියෙන්නේ root කියන application එකෙන්. ඉතින් මේ root කියන application එක ඊළඟට අපි on කරගන්න ඕන. ඊට පස්සේ මේ folder එකක් තියෙනවා. ඔය කට්ටියන්ට පේනවා ඇති උඩම. ඒ folder එක ඔබන්න ඕන. folder එක ඔබලා ඉස්සරහට archive app එක open කරන්න ඕන. ඊට පස්සේ ඒකෙන් download folder එක ගිහලා අපි download කරගත්තු එකේ මේ වගේ file එකක් ඇති. ඒ කියන්නේ file කොලයක් වගේ එකක්. ඒක import කරගන්න ඕනේ. import කියලා දුන්නාට පස්සේ අපිට successfully copied කියලා එකක් එවි. ඒක okay දෙන්න ඕන. ඊට පස්සේ අපි අනිත් app එක හදන්න යන්න ඕන. ඉතින් මේකෙන් back වෙලා ඊට පස්සේ xback කියන app එකට යන්න ඕන. ඉතින් ඒ xback එකට ගිහිල්ලා connect කියලා දෙන්න ඕන. ඊට පස්සේ connect කියලා දුන්නාට පස්සේ අපි welcome කියලා එක යනවා මේ app login page එකට. ඊට පස්සේ අපි මෙතනින් ඔබන්න ඕන අපේ login with gmail කියලා තියෙන එක. ඊට පස්සේ login with gmail දුන්නාට පස්සේ ඔය කට්ටිය හදාගත්තු gmail එක මෙතනට ගහන්න ඕන. එහෙම හදාගත්තු gmail එක ගහුවට පස්සේ continue තියලා ඉස්සරහට ගිහලා password එකක් ගහන්න ඕනේ gmail එකේ. gmail එකේ password එකත් ගහුවට පස්සේ අපි next button එක දෙන්න ඕනේ. ඊට පස්සේ අපි මේ app එක ඇතුළට එක්ක යනවා. ඉතින් app එක ඇතුළට ගියාට පස්සේ අපි කරන්න ඕන connect කියන එක දෙන්න. ඉතින් මෙතනින් allow දෙන්න ඕනේ කට්ටිය. allow දීලා ඇතුළට ගියාට පස්සේ connect කියන button එක ඔබන්න. connect කියන button එක එබුවට පස්සේ අපිට කරන්න තියෙන්නේ ඊළඟට අපේ auto click app එක හදාගන්න එක. ඉතින් අපි මේ විදිහට මේක connect කරලා home එකට යන්. home එකට ගිහිල්ලා අපි auto click app එකත් හදාගමු.
ඉතින් ඕටෝ ක්ලික් ඇප් එක ඕපන් කරලා ඒකේ ඕකේ කියලා දීලා ඊට පස්සේ දෙවෙනියට තියෙන එක ඔබන්න ඕනේ. ඊට කලින් අපි වෙන පේජ් එකකට එක්කන් ගිහින් මෙයාලා පර්මිෂන් ඉල්ලනවා ඒකට ඇලෝ දෙන්න. ඊට පස්සේ ආයෙත් ඇප් එකට ආවට පස්සේ දෙවෙනියට තියෙන එක එනේබල් කරගන්න. ඊට පස්සේ එනේබල් කරලා මේක උඩටම අරන් යන්න. උඩ බාර් එකේ අපේ Wi-Fi connection logo එක තියෙන තැනට ඊට පස්සේ එතනට ගිහින් තියලා ඊට පස්සේ මේ app එකෙන් back වෙන්න. ඊට පස්සේ අපිට කරන්නේ Proxydroid එක open කරලා ඒක connect කරගන්න. ඉතින් අපි ඒකට Proxydroid app එක open කරගන්න ඕන. ඉතින් Proxydroid එක මේ විදිහට open කරලා මෙතන උඩින්ම තියෙන proxy switch කියලා අන්න ඒක on කරගන්න තමයි තියෙන්නේ. අපි ඉතින් ඒක on කරගමු. on කරගෙන ඊළඟට අපිට කරන්න තියෙන Free Fire එකට login එක. ඉතින් මෙතන කරන්න තියෙන එක ඔය කට්ටිය හරියටම බලා ගන්න. ඉතින් මේක වැරදිද කරොත් එහෙනම් ඔය කට්ටිය log වෙන්න බැරි වෙයි. ඉතින් මෙතනින් අපි දෙකක් ගන්න ඕන තරමක් නොකල ඕකේ ආවට පස්සේ මේක ස්ටාර්ට් කරන්න ඕන. මේ විදිහට ස්ටාර්ට් කරාට පස්සේ අපි අතුරට එක්කන් යයි. ඊට පස්සේ අපි මේ ඔටෝ ක්ලික් එක ඒ කතරින් අයින් කරලා දාන්න එතනින්. ඊට පස්සේ allow all දීලා ඊට පස්සේ අතට log වෙන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට යන්න බලා ගන්න පුළුවන්. අපි අතට එක්ක යනවා. ඊට පස්සේ confirm කියලා දීලා මේ විදිහට යාගේ mod එකේ ඔක්කොම ටික අපිට පෙන්නයි. ඊට පස්සේ අපිට පේනවා අපේ account එක විවිධ වෙලා super account එකක් පේනවා. ඉතින් අපි ඊළඟට ඉතින් ඔය කට්ටියන්ට බලා ගන්න පුළුවන් මේ තියෙන මං හදපු account එක. මං එයාගේ නමින් හදපු account එක නෙමෙයි මේ මං අලුතින් account එකක් කරනවා මගේ නමින්. ඉතින් gaming universe කියලා